තෙරුවන් සරණයි සියලු දෙනාටම අද අපේ සෙක්ස් වෙන වැඩි නිවාසේ රාත්‍රී ඒ අම්මල තාත්තලට කැම දෙන මේ මහා පින්කම් මාලාවේ අද දැන් උදේ ඉඳලා අපි වැඩ රාජකාරී කොටසක් කරගෙන ආවා. දැන් අද අපේ මේ අක්කලා ගෙදර කැම ටික සූදානම් කරනවා එයාට දෙන්න. ඉතින් අපි බලමු කොහොමද වැඩ කටයුතු කරන්නේ කියලා. ඉතින් ඒ වගේම අද හවස් වෙනකොට අපි ගිහිල්ලා ඒ අම්මල තාත්තලට කැම ටික බෙදලා දෙනවා. ඉතින් ඔයාලත් සම්බන්ධ වෙන්න සතුටු සිතින් අනුමෝදන් වෙන්න. ඉතින් අපි මේ වීඩියෝස් ඔක්කොම දානවා ඔයාලට දැක බලා ගන්න. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මේ පින්කමට අතහිත දුන්නු විශේෂ අම්ම කෙනෙක් කෙනෙක් තියාගෙනත් මම වැඩ කටයුතු අවසානයේ සඳහන් කරනවා. ඉතින් එහෙනම් අපි යමු කොහොමද කියන්නේ බලන්න. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා මේ අපේ වැඩේ පටන් ගන්න විදිහ. ඉතින් මේ ඉන්නේ අපේ සඳුදුව අලකරියකට ලෝන් ටික කපන ගමන් ඉතින් බොහොම දක්ෂ කෝකියෙක්. ඉතින් ඔයාලට මේ කුකින් පාඩමක් උගන්වනවා එහෙම නෙමෙයි. ඉතින් අපේ මේ සෙට්ස් වෙන වැඩි නිවාසේ මේ මහා පින්කම් කටයුත්තට ඉතින් අපි මේ සූදානම් වෙන විදිහ තමයි ඔයාලට දකින්න ලැබෙන්නේ. ඉතින් අපිට පුළුවන් විදිහට අපිට තියෙන විදිහට ඉතින් අපේ විශේෂව මතක් කරන්න ඕනේ අපේ සමන්ති අක්කා. ඒ වගේම සඳුදුව ඔළුදුව අපේ අම්මා. ඉතින් ඒ වගේම ඒ පවුල උදවිය ඉතින් මේ අලකරියක ඉතින් ඔන්නෝම තමයි සකස් වෙන්නේ. ඉතින් ඒ අය අපිට ගොඩාක් උදව්පකාර කළා. ඇත්තට මේ කටයුත්ත අතිසාර්ථක කරගන්න බලන්න කොච්චර නිකන් සුවඳ රස එනවා වගේ නේද? ඉතින් මේ විදිහට අලකරියක හදාගෙන ඉතින් අපි ඉස්සරහට බලන්න පුළුවන් වැඩිහිටි අම්මලා තාත්තලාට ඒවා පිළිගන්නන විදිහ. ඉතින් අපේ අම්මා සම්බෝලයට පොල් ටික ගන්නවා. ඉතින් අපි මාළු එකත් අපි හදාගත්ත. ඉතින් මම මේ වීඩියෝ එකේ විදිහට දැම්මේ නැහැ. නමුත් මාළු කරේ කොහොම දාන්නම් බලන්න. ඉතින් මේ විදිහට ඉතින් ඕ පොල් ටික ගන්න පොඩි අකර දැබ්බෙකුත් තුනක් දැම්මේ නැහැ. ඉතින් මේ විදිහට පොල් ටික ගාලා දැන් අපි සූදානම් වන්නේ රසම රස සැරමසර සම්බෝලයක් හදාගන්න. ඉතින් වලට කියන්න බැරි වුණා. අපි වැඩිහිටි අම්මලා තාත්තලට ඉන්දියාප්ප තමයි රැට දෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මේ වීඩියෝ එක අපිට කරපු දවසේම දාගන්න බැරි වෙච්ච එකට. මොකද මම ටිකක් කාර්ය බලන චුට අසනීප තත්ත්වයකට තිබුණේ ඒ නිසා. ඉතින් ඔන්න බලන්න දැන් මේ ලුණු ටික පොල් ටික සුදු ලුණු ටික ඉතින් ගම්බිරිස් මේ ඔක්කොම එකතු කරලා ඉතින් කරපිංච මේ හැමදේම එකතු කරලා ඔන්න සම්බෝලේ ලස්සට කොටා ගන්න හදන්නේ. මේ අපිට හොඳ වංගෙඩියක් හම්බුණා බලන්නකෝ. ඉතින් මේක තමයි සම්බෝල කොටා ගන්න හදන්නේ. ඉතින් මේක කොටා ගන්න එක විතරයි කරන්නේ. මේකෙදී මුකුත් අපි ඇඹුල් මේක දාලා මිශ්‍ර කරන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා මිශ්‍ර කරන එක අපි ඔලුදුව වොන්න දැන් කැලි මිස්ට් එකේම දාලා සැරමසර සම්බෝලයක්. ඇත්තටම මත් හිතුවේ ගොඩක් සැර වෙයි කියලා. අන්තිමට නම් සැර තිබුණේ නැහැ හැබැයි. ඉතින් බලන්න කැලි මිස්ට් එක දාලා කොටන හැටි. හැබැයි ඔක දාපු ගමන් අහලකවත් ඉන්න බැරුව ගියා අපිට. ඉතින් ඔන්න දැන් පොල් ටික නම් දැම්මා. ඉතින් ඔන්න පොල් ටික කොටාගෙන යනවා. ඉතින් මේ කට්ටිය හරිම සතුටින් හරිම ප්‍රීතියෙන් පානක හැදෙනකොට තියෙන එකේ සැර පෙනුම. ඉතින් ඔය තියෙන රයිට්. ඉතින් ඔන්න දැන් කොටාගෙන ගිහලා ඔන්න දැන් සම්බෝලේ හැදෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට කොටලා ලස්සනට වැඩේ කරලා ඉතින් ඕම් බලන්නකෝ අපේ සම්බෝලේ හරිම රසයි. ඉතින් හරිම ක්වොලිටි එකට ඇවිල්ලා තියෙනවා. මේක අපි ටෙම්පරාදු කරලා තමයි ගෙනිච්චේ. හොඳේ. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සනට වැඩේ ඉවර කරගත්තා. ඉතින් මේ ඒ විදිහට හදාගත්ත ඒ දාණය මෙන්න මේ ඔයාලට පේන විදිහට තමයි අපි අරගෙන ගියේ. ඉතින් මේ ගෙනියන්නේ අපි අර තින්ත ගාපු විශාකා කියන කොටසට එකේ ඉන්න රත්තරන් අම්මලට. ඉතින් ඔන්න බලන්නකෝ එයාලා අපිව බොහොම සතුටින් පිළිගත්තා. මෙන්න මෙහෙමයි ඒගොල්ලෝ පිළිගත්තේ. ඉතින් බලන්න මහත්තයලට පින් සිද්ධ වෙනවලු. මේ අපේම රත්තරන් අම්මලා තාත්තලා හොඳේ. බලන්න අපිම තින්ත ගාලා අපේ මහත්මීන් දරුවෝ මේ බොහෝමයක් පිරිස එකට සම්බන්ධ වෙලා කරගත්ත ඒ ලස්සන පින්කමේ තවත් පින්කමක් ඉදිරිය බලනකො අපිම තින්ත ගාපු කොටසේ ඔයාලා දැක්කන පහුගිය වීඩියෝස් වල අපිම තින්ත ගාපු කොටසේ ඉතින් යාළගේ මේ කෑම කන තැන
ඉතින් එහා පැත්තේ ටීවී එක බලන තැන ටීවී ලොබි එක තියෙනවා. ඉතින් මෙන්න මේ කෑම කන තැන බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් එයාලට අද අපි රෑ කෑම වේලක් දෙනවා. ඉතින් ඇත්තටම අපිත් එක්ක යම් පිරිසක් සහ සම්බන්ධ වුණා මේ පින්කමට. ඉතින් මේ කටයුත්ත මේ විදිහට ලස්සනට කරලා ඉතින් ඒ රත්තරන් අම්මා කෙනෙක් අපි හැමෝටම පින් දුන්නා. ඉතින් ඔන්න ඒ පින් පුණ්‍යානුමෝදනාවේ තියෙනවා මේ අද දාන බාරගත්තේ කවුද කියලා අපිට දාන කරන්න ගොඩක් උදව් කරේ කවුද කියලා. ඉතින් බලන්නකෝ මාළු කරි එක, අලකිරිය හොද්ද, ඉතින් ඒ වගේම සම්බෝල ටික බොහොම ලස්සනට ඉන්දියාප්ප ටික අද යාළගේ රෑ කෑම වේල. ඒ වගේම ඩෙසර්ට් එකට අපි කෙහෙල් ගෙඩියකුත් අරගෙන ගියා දෙන්න. ඉතින් ඒකත් මේ වෙලාවේ අපි දෙනවා. ඉතින් ඔන්න අපේ කට්ටිය එකතු වෙලා දාන බෙදනවා. හරිම සතුටින්. එය හරිම ප්‍රබෝධමත් භාවයෙන් අපි අයත් ඒ වගේ මේ හැමෝමත් ඇත්තටම මේ මට මතක එක අම්මා කෙනෙක් කියනවා හුඟ කාලෙකින් කටර රසට කෑම වේලක් කෑවයි කියලා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අපි සෙත්සියන වැඩිහිටියන් වහන්සේ ඉන්න අය රහට කෑම යන්නේ නැහැ කියන එක නෙවෙයි. නමුත් ඉතින් යාළුවට වෙනසක්නේ. ඉතින් රසවත් කෑම වේලක් අපිට දෙන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ දරුවෝ ටික බොහොම සතුටින් එයාට කෑම ටික බෙදලා දුන්නා. ඉතින් බාන්නකෝ අපිට මාසෙ හිතනවා නේද අපේ මේ වගේ රත්තරන් අම්මලා තාත්තට මේ වගේ පින්කමක් කරන්න ලැබිච්ච එක ගැන. ඉතින් මේ විදිහට බලලා අපි ඊළඟට අහමු ඒ අම්මා කෙනෙක් ඒ අම්මලා එකතු වෙලා අම්මා කෙනෙක් මූලික වෙලා කරපු පුණ්‍යානුමෝදනා. කරුණාකර සාදුකාරයක් දෙන්න. ජෙනිපා ඇමරිකාවේ සිටින ජෙනිපා මහත්මියගේ පියා මියගො සිටින බැවින් එම මහත්මියගේ පවුලේ සියලු දෙනා හා හිතමිත්‍රාදීන් විසින් මෙම දාණය දෙනු ලබනවා. මෙම දාණය දීමේ කුසලයෙන් එම මියගේ මාතා ඇතුළු සියලුම පරම්පරාගත ඥාති හිතමිත්‍රාදීන්ට මේ පින් අත්පත් වේවා. අභව්‍ය ස්ථානවල සිටිනම් සුගතිගාමී වේවා. සුගතිගාමීව සිටිනම් තව තවත් සුගති පරායනය වී පරලෝ ජීවිත සුගිතමෙත් වී කෙලවර අමා මහ නිවන් සැප ලැබීමට හේතු වාසනා වේවා. ඒ වාගේම සුජීවත්ව සිටින මෙම දානය දෙනුම සිදු කරන්නා වූ පවුල්වල සියලු දෙනාටත් ඒ ජෙනිපා මහත්මියගේ පවුල්වල සියලුම දෙනාටත් සතරවරන් දෙවියෝ ඇතුළු අල්පේසාක්‍ය මහේසාක්‍ය මෙකිනොකී සියලුම සම්‍යක්දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටත් සෙතත් සාන්තියත් ආශිර්වාදයක් ජයශ්‍රී මහ බෝධිරාජානන් වහන්සේගේ සහ දළදා හාමුදුරුවන්ගේ සහ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වැඩ සිටින්නා වූ රුවන්වැලි මහා සෑරදුන්ගේ සෙතත් සාන්තියත් ආශිර්වාදයක් ලැබී කරන කියන වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ වේවා. රැකියා ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවා. වෙලෙලනම් භවභෝග සම්පත් දියුණුවෙන් දියුණුවට පත් වේවා. ධන දාන්නේ දියුණුවෙන් දියුණුවට පත් වේවා. ඒ වගේම දරුමුගුරන්ගේ අධ්‍යාපන කටයුතු රැකියා ව්‍යාපාර සියල්ලම දියුණුවෙන් දියුණුවට පත් වේවා. පිටරපතර යහපත් සිතුවිලි ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා. තව තවත් මෙවැනි දානමාන දීමට හිත් පහළ වේවා. හැකියාවන් ලැබේවා. මේ දාන පාරමිතාවක් වශයෙන් සිදුවේ. මේ දාන පාරමිතාව පිරීමේ කුසලයෙන් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඔබ හැම දෙනාටම හේතු වාසනා වේවා. ඒ වගේම අපගේ අධිකාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා. ඉතින් පින්වතුනි ඔන්න ඔය විදිහට අපේ හැමෝටම එයම පින් අනුමෝදන් කළා. ඉතින් අපේ මේ රත්තරන් අම්මලා තාත්තලාගේ එක වේලක් හරි අපිට කුස පුරවන්න ලැබිච්ච ගැන අපි ඊටමත් සතුටටපත් වෙනවා. ඉතින් මේ අයට කෑම බීම ටික අපි දීලා ඉතින් මෙතන ඉන්නේ මේ විශාඛා කොටසේ විතරයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ වගේම තව කොටස් 4ක් තියෙනවා. ඉතින් ඒ කොට තව තාත්තලා ඉන්න වෙනම කොටසක් තියෙනවා. අපි යනවා ඒ ටික බලන්න. එහෙනම් අපි කොහොමම ඒවත් බලාගමු.
ඉතින් මේ තියෙන්නේ සුජාත කියන කොටස. ඉතින් අපි මේ කොටසටත් ගියා අපේ අම්මලා තාත්තලා බලන්න එයාලට කැම බීම දීලා. ඉතින් ඒ අතරේ අපිට අම්මා කෙනෙක් ගොඩාක් පින් දුන්නා. ඉතින් ඒ දීපු පුණ්‍යානුමෝදනාවත් අපි හැමෝම එකතු වෙලා අහලා බලමු. ඉතින් ඇත්තටම එයාලගේ සතුට, එයාලගේ අදහස් ඉතින් ඒවත් අපිට හරි වටිනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මේ පේන හෝල්ස් වලත් අපිට තින්තරේ මේ දාන්න පුළුවන් ද කියලා බලමු. මාව මතකද? මතකයි. කවුද? අද අපි කියනවා. රසයිද? රසයි. ගොඩාක් කෑවා ගොඩාක් පින් පුතේ වලක. යෝගි සම්පන්න වෙන්නේ. තව තමයි යෝගියන්ට නිරෝධ සම්පන්න වෙන්නේ. ඒ වෙයි සඳනරක ගන්න දරුවෝ. සරණයි. හොඳයි තේරුම් ගන්න. එහෙමද? මේක දැස්සට මේ ඉතිහාස ටික. අපකන්න විද්‍යාවල ගේන්නේ අපිමයි හැදුවේ අතින්. මේ තමයි අපේ අම්මයි මේ තමයි මේ දෙන තමයි යුවේ. මේ දරුවෝ ටිකයි. ඈ? වෙන වීර ශක්තිය නැහැ. අපි ගිහින් ඉන්න තෙරුවන් සරණයි. ඉතින් මෙයාට අපේ විදිහට සත්කාර කරලා අපි රත්තරන් අම්මලා තාත්තලාගේ දුක සැප අහන්න බලන්න යන්න අමතක කළේ නෑ. ඉතින් මේ යන විදිහ තමයි අපි මේ දකින්නේ. ඉතින් ඉස්සෙල්ලා අපේ සුජාත කියන කොටසට ගියා. ඉතින් ඒ කොටසෙත් අම්මලාමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ දකින්න කොටසේ තාත්තලා ඉන්නේ. ඉතින් අපේ රත්තරන් තාත්තලා ඉන්න කොටසක් මේ. ඉතින් මේකේ සෙක්ෂන්ස් 4ක් විතර මම දන්න විදිහට තියෙනවා. ඉතින් ඊට වැඩිය තව මොන හරි තියෙනවා නම් මට සමා වෙන්න ඕනේ. ඉතින් ඒකෙන් කොටස් දෙකක අම්මලා. ඉතින් ඒ වගේම මේ පේන කොටසේ අපේ තාත්තලා. ඉතින් ඒ වගේම ඇඳගත වෙච්ච එක සෙක්ෂන් එකක් තියෙනවා මම දැක්කා. ඒ අයට මුකුත් කොහෙවත් යන්න ඉන්න බෑ ඇඳගත වෙලාමයි ඉන්නේ. අපි ඊළඟට චුට්ටක් ඒ පැත්තට යනවා. නමුත් ඒ අයගේ වීඩියෝස් මම පෙන්නන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඔය ඉස්සරහින් පේන්නේ ඒ ඇඳගත කොටස ප්‍රතිසංස්කරණය කරන ආකාරය. ඉතින් ඇඳගත වෙලා ඉන්න අම්මලගේ වහලවල් පාතට එහෙම තමයි තිබුණේ දැන් ඔය පේන කොටස. ඉතින් දැන් මේ රචයෙන් ආධාර ලැබිලා ඉතින් මේ කොටස් ප්‍රතිසංස්කරණය කරනවායි කියලා අපිට දැනුම් දීමක් කළා. ඉතින් අපි සොයා බැලුවට පස්සේ ඉතින් ඒ වගේම තවත් 15 කොටසක් තියෙනවා මේ එතනත් ඇඳගත වෙච්ච තාත්තලා ඒ වගේම ඇවිදින්න කරන්න පුළුවන් තාත්තලාත් ඉන්නවා. මොකද අපි කලින් පින්කම් ආදී කටයුතු කරද්දී ඉතින් අපි ඇයවත් බෙහෙත් හම්බල වතුරේ නාවල ඒ පින්කම් ආදී දේවල් කරා. ඉතින් අපිට හරිම සතුටුයි. ඉතින් මෙයාලා ඉන්න තැන දැකලා නෙවෙයි. නමුත් අපිට කරන්න පුළුවන් වෙච්ච දේවල් ගැන අපේ ඉදිරියටත් මෙවැනි දේවල් අපිට පුළුවන් උපරිමයෙන් ඒ අය වෙනුවෙන් කරනවා. මෙතන විතරක් නෙවෙයි අපි දැන් ගොඩක් වැඩසටහන් හිතේ තියාගෙන ඉන්නවා ඉදිරියට රට පුරාම කරන්න. ඉතින් පුළුවන් හැමෝම අපිට ආධාර උපකාර කරන්න වලට බොහොමයක් පිං මෙවැනි සත් කටයුත්තක් කරන්න ඔබ දායක වුණ එකට. ඉතින් දැන් වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. එහෙනම් මම විශේෂයෙන්ම අර අම්මා පුණ්‍යානුමෝදනාවේදී ඒ නංගොත් කිව්වා. නමුත් මම විශේෂයෙන් කෘතවේදීත්වයේ පිරිනමනවා. විශේෂයෙන්ම අද මේ දාණය මේ විදිහට පූජා කරන්න අපිට සකස් කරලා ඒ රත්තරන් අම්මලා තාත්තලාගේ කුස පුරවන්න උදව්පකාර කරපු ඒ බොහෝම ගුණවත් තැනැත්තියට. ඒ තමයි දැනට ඇමරිකාවේ ඉන්න එතුමිය ලංකාවේ කෙනෙක්. ඉතින් ඒ ජෙනිෆා කියන මෞතුමිය එහෙම නැත්නම් ජෙනිෆා කියන මහත්මිය. ඉතින් ඇයගේ පැට්‍රික් ගන්ලත් කියන පියාණන්ගේ ඒ ඩෙත් ඇනිවර්සරි එකට එහෙම නැත්නම් ඔහුගේ ඒ වියෝව සිහිපත් කරමින් විශේෂ පරිත්‍යාගයක් තමයි අපිට කරේ මේ දාණය දෙන්න කටයුතු සූදානම් කරගන්න කියලා. ඉතින් ඒ තාත්තා වගේ මේ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මෑත කාලේ නැති වෙච්ච ඒ අනිත් ඒ කෙනෙක් ගන්ලත් කියන ඒ සහෝදරයා. ඉතින් ඇත්තටම ඔහු මමත් දැකලා තියෙනවා. ඉතින් මේ හැම කෙනාටම අපි හදවතින්ම පුණ්‍යානුමෝදනා කරන අය වෙනුවෙන් ඉතින් ඒ වගේම ඒගේ පවුලේ උදවිය ඒ සියලු දෙනාටම ඒ ආකාරයෙන්ම ඒ වගේම අද මේ උතුම් වූ පින්කමක් බොහොම
ගෞරවයෙන් ඉෂ්ට සිද්ධ කරන්න සහ සම්බන්ධ වුණු මගේ අම්මා තාත්තා ඇතුළු ඒ සමන්ති අක්කා ඒ ෆැමිලි එකේ වගේම අපේ ලහිරු අයියලා ඇතුළු මේවට සහ සම්බන්ධ වුණු හැමෝටම බොහොමයක් පින් ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ ජීවිත ආලෝකමත් වෙන්න. ඒ වගේම අපේ මේ සත්මග බලන අපේ Facebook එකේ ඉන්න YouTube channel එකේ ඉන්න ඔයාලටත් ආරාධනා කරනවා මෙවැනි බොහොම අලංකාරවත් පින්කම් ඉෂ්ට සිද්ධ කරන්න. ඔයාලට පුළුවන් නම් අපිත් එක්ක එකතු වෙන්න, දායක වෙන්න. ඉතින් බොහොම පිරිසිදුව ඒ කටයුතු අපිට කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම යහපත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ සෙත්සුන වැඩහින් නිවාසයේ තව වැඩ කොටසක් තියෙනවා. මේ කාලේ ටිකක් වර්ෂාව තියෙන නිසා පේන්ටින් කටයුතු පොඩ්ඩක් ටික දවසකට යන හිටවල තියෙනවා, අපි නවත්තලා තියෙනවා. ඉතින් ඉදිරියට ඔයාලටත් ඒ වීඩියෝස් දෙක බලා ගන්න පුළුවන්. එහෙනම් මේ පින්කම් වලට සහ සම්බන්ධ වුණු නොවුණු හැම කෙනාටම බොහොමයක් පින් ප්‍රාර්ථනා කරනවා. මේවා දැකලා බලලා සාදු සිතින් ගුණ අනුමෝදනා කරගන්න හැටියට ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරන මතක් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. යහපතක්ම වේවා. සුබම සුබ ජීවිතයක් ඔයාලා හැමෝටම ලැබෙන්න. ඒ වගේම අපේ වැඩි නිවාසින රත්තරන් අම්මල තාත්තලට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ලක්වාසී ලෝකවාසී සෑම සුදු දිනාටම යහපත වේවා. අපේ ප්‍රාර්ථනා උතුම් නිවනම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. යහපතක් වේවා.